සවහදත් දෙක පාරක් හරි මෙන්න මේ විදිහට හදලා බලන්න යාළුවනේ මාරම රසක් තියෙනවා මේකේ. ඉතින් ගොඩක් අඩු කාලෙකින් ඒ වගේම අඩු මුදලකින් හදාගන්න පුළුවන් සුපිරිම සව් රෙසිපියක් තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. අපි නම් බලමු රසට ලස්සනට සුපිරියට මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ විදිහට පෑන් එක රත් කරගෙන ඒකට දිය කරගත්ත පිටිකිරි ටිකක් එකතු කරගන්නවා. මම මෙතනදී පිටිකිරි මේසේ ඇඳි 5ක් විතර අරගෙන වතුර මිලිලීටර් 750ක් විතර දිය කරගත්තා. දිය කරගෙන තමයි මම මේක මේ විදිහට එකතු කරගන්නේ. ඊට පස්සේ මම මේක හොඳින් රත් කරගන්නවා. සාමාන්‍ය වලට මේකට ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොල් කිරිත් ගන්න පුළුවන්. හැබැයි මේ ෆ්‍රෙෂ් මිල්ක් හරි මේ කිරි පිටි දී කරලා ඉදාගත්තොත් තියෙන රස නම් කියලා වැඩක් නැහැ. සුපිරිම රසක් තියෙනවා එකෙන්. පොල් කිරි ගත්තොත් ඉතින් අර ඒ රස ගන්න ටිකක් වැඩිපුර සීනි එහෙම දාන්න ඕන. ඒකත් ප්‍රශ්නයක් නැහැ ඉතින්. කිරි ටික විනාඩි 2ක් විතර රත් වුණාන් පස්සේ මම මේ විදිහට මේකට සීනි සහ ලුණු එකතු කරගන්නවා. සීනි අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ඒ වගේම වැනිලා ටිකකුත් එකතු කරගන්නවා. ඔයාලා ගාව වැනිලා නැත්නම් පැද්දිලා හරි මොනවා හරි එකතු කරගන්න. ඊට පස්සේ ආයෙත් මේ ටික හොඳින් සාමාන්‍ය ගින්දරේ හොඳට රත් කරගන්න ඕන, දී කරගන්න ඕන. ඔයාලා මේ වෙනකොට සව් ටික පෙගෙන්න දාලා තියාගන්න. හොඳට සෝදලා සව් ටික පෙගෙන්න තියන්න. ඊට පස්සේ මම මේ විදියට ජෙලි කෑලි දෙක තුනක් එකතු කරගන්නවා. ඉතින් අමුද්‍රව්‍ය අඩුම ප්‍රමාණයක් තමයි ඕන. සාමාන්‍යයෙන් ජෙලි මේක දාගත්තන් පස්සේ මේ කිරි එකේ හොඳ ජෙලි ෆ්ලේවර් එකක් එන. කියන්නේ ඔයාලා ගන්න ස්ට්‍රෝබෙරි නම් හොඳ ස්ට්‍රෝබෙරි රහක් මේකෙන් ගන්න පුළුවන් මේ විදිහට දාගත්තන් පස්සේ. ඉතින් ඒ වගේම තමයි පාටත් වෙනවා, රසත් වෙනවා, ඔක්කොම බැලන්ස් එකේ එනවා. ජෙලි දාගන්න හින්දා තමයි මම සීනි ගොඩක් දාගත්තේ නැත්තේ. ඒ හින්දා දෙක බැලන්ස් එකට දාගන්න. ඊට පස්සේ මම මේ විදිහට මේකට පෙගෙන්න තියාගත්ත සව් එක දාගන්නවා. සව් එක දාගෙන සාමාන්‍ය ගින්දරේ මේක හොඳට තම්බ ගන්න තමයි තියෙන්නේ දැන් අපිට. සාමාන්‍යයෙන් සව් ටික තැම්බෙන්න විනාඩි 4ක් 5ක් වගේ යනවා. පෙගෙන්න තියාගත්ත හින්දා තමයි ගොඩක් අඩු කාලෙකින් අපිට මේක හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට විනාඩි 4ක් 5ක් විතර ගියන් පස්සේ මම මේක ලිපෙන් අයින් කරගන්න. අර සව් ඇටවල තියෙන දිලිසෙන ගතිය ආවන් පස්සේ අපිට මේක අයින් කරගත හැකියි. ඊට පස්සේ මේ විදිහට ජෙලි, චියා ඇට, ඒ වගේම අයිස් කැටත් එකතු කරගෙන මම මේකට අපි හදාගත්ත සව් එක දාගන්නවා. චියා ඇට දාගත්ත අර සීනි ටික ඇඟට උරා ගන්න එක අඩු කරගන්න. ඊට පස්සේ මම මේ විදිහට පිස්තාචියෝ කැලි දෙක තුනකුත් දාගෙන කජු හරි ඔයාලා ගාව තියෙන දේක් දාගන්න. ඊට පස්සේ මේ ටික හොඳින් කලවම් කරලා අපිට බොන්න තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ හොඳට නුනන් පස්සේ මාරම රසක් තියෙනවා මේකේ. ඒ වගේම තමයි ඔයාලා සව් දාගන්න ප්‍රමාණයත් හරියට දාගත්තොත් උකු ගතියත් අඩු කරගෙන හොඳ රසකට මේක හදාගන්නත් පුළුවන්. එහෙනම් ඉතින් ඔයාත් හදලා බලන්න. ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. ඉතින් ඒ වගේම මේ තියෙන්නේ ඔයාලට මගෙන් මිලදී ගන්න පුළුවන් තවත් රසවත් ප්‍රොඩක්ට්ස් ටිකක්. ඒ කියන්නේ ආදල් කිචන් එක යටතේ තියෙන මගේ රෙඩ් චෙරි ආයතනයෙන් හදන චොකලට් වර්ග ඒ වගේම නට්ස් වර්ග ඔයාලට මිලදී ගන්න පුළුවන් මගෙන්. ඔයාලට ඇත්තටම ඔරිජිනල්ම තත්ත්වයේ තියෙන ආමන්ඩ්, පිස්තාචියෝ, එතකොට පම්කින් සීඩ්, වෝල්නට්, ඒ වගේම වියලි මිදි වර්ග, කචු වර්ග ගොඩක් දේවල් අපි මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි චොකලට් වර්ග, චොකලට් ස්ප්‍රෙඩ් එකක් අපි ළඟ තියෙනවා. ඒ වගේම මේ නට් වර්ග දාලා හදපු චොකලට් වෙනම තියෙනවා. කියන්නේ ආමන්ඩ් නට් චොකලට් එක, එතකොට පිස්තාචියෝ චොකලට් එක, වෝල්නට් චොකලට් එක, ඊට පස්සේ මේ ඔක්කොම මික්ස් කරලා හදන මික්ස් නට් චොකලට් පවා අපෙන් මිලදී ගන්න පුළුවන්. එතකොට ෆෘට් ඇන්ඩ් නට් පවා හැම ගන්න පුළුවන්. ඉතින් ඒ ඕන කෙනෙක් ඉන්නවනම් මේ තියෙන WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දැම්මොත් ඔයාලට මේ දේවල් කඩේන, ඒ කියන්නේ සුපර් මාකට් එකකටත් වඩා අඩුවෙන් අපෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් අය අහලා තිබ්බ හැමදාම වගේ මේ චියා ඇට කියන්නේ මොකක්ද කියලා. කසකස ඇටයි චියා ඇටයි කියන්නේ දෙක එකක්ද කියලා. ඉතින් අතරම ඒ වර්ග දෙකක්. ඒ කියන්නේ චියා ඇට කියලා කියන්නේ වෙනම වර්ගයක්, කසකස ඇට කියලා කියන්නේ වෙනම වර්ගයක්. චියා ඇට වලින් අපේ රුධිරේ තියෙන සීනි කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන. එතකොට ගොඩක් දේවල් කියන්නේ විටමින් වර්ග, ඛනිජ ලවණ, ගොඩක් දේවල්, ගොඩක් හොඳ පෝෂණයක් අපිට මෙන්න මේ චියා ඇට වලින් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒ කියන්නේ ગેස්ට්‍රයිටිස් තියෙන කෙනෙක්ට ගොඩක් හොඳ සහනයක් බඩට මෙන්න මේකෙන් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේවා ගොඩක් සුපර් මාකට් වල තියෙනවා. ඔයාලට සුපර් මාකට් වල මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් මගෙනුත් ඉතාම සාධාරණ මිලකට සුපර් මාකට් වලටත් වඩා අඩුවෙන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තියෙන්නේ සීනි මට්ටම, කොලෙස්ටරෝල් මට්ටම ගොඩක් හොඳින් පාලනය කරන. ඒ කියන්නේ චියා ඇට වලටත් වඩා හොඳින් පාලනය කරන බෙහෙත් එකක්. ඒ කියන්නේ ඔයාලට මේක සාමාන්‍ය වෙළඳපොලෙන් ගන්න පුළුවන් කුරුදු තේ එකක් විදියට. හැබැයි තේ කොළ මිශ්‍ර කරලා තියෙන්නේ. මං ගාව තියෙන්නේ කුරුදු විතරක් තියෙන ඔරිජිනල්ම සිනමන් ටී එක. ඉතින් ඒකත් ඔයාලට ගෙදර ගෙන්න ගන්න පුළුවන්. මේ පේන WhatsApp නම්බරෙට මෙසේජ් එකක් දැම්මොත්. එහෙනම් ඉතින් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. හැමෝටම සුබ දවසක්.